දැන් මේ වන විට දුර්වල මට්ටමේ එල්නිනෝ තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් තමයි පවතින්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේක තවදුරටත් වර්ධනය වේවි කියලා. කෙසේ වෙතත් අපි ගියවර මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශයටපත් කළා මෙම එල්නිනෝ තත්ත්වය නොවැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේ අතර කාලයේදී මේකේ පීක් එකට උපරිමයටපත් වේවි. තියෙන සම්භාවිතාව 63ක් කියලා. මේ වන විට ගෝලීය පුරෝකතනත් එක්ක අපිට පේනවා මෙම එල්නිනෝ තත්ත්වය ඔක්තෝබර් මාසයේ සහ දෙසැම්බර් මාසයේ අතර කාලයේදී මෙහි උපරිමයට පත් වෙනවා. අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත්වීමේ හැකියාව සම්භාවිතාව 81ක් බවට මේ වෙනකොට ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. අපිට නියඟයක් ඇති වෙන්න පුළුවන්, ඒ වගේම තද වැස්සක් ඇති වෙන්න පුළුවන්. මේ දෙකම අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. දැන් අපි ඉන්නේ ජූලි මාසයේ. මේ ජූලි මාසයේ අවසන් සතියේ ඉදිරි දින කිහිපෙදී අපි බස්නාහිර සබරගමුව පළාත්වලත් ඒ වගේම ඔය මහනුවර නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල ඒ වගේම ගාල්ල මාතර වගේ පැතිවල අපි බලාපොරොත්තු වෙනවා වැස්සේ තරමක වැඩිවීමක් මේ මාසයේ අවසන් දින කිහිපයේ. ඒ වගේම ලබන මාසෙත් මුල සතියේ දින කිහිපයක්. නමුත් උතුරු මැද බස්නාහිර සබරගමුව දකුණු පළාත් හැර ඉතිරි කොටස්වල ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ලබන මාසයේම වැසි රහිත කාලගුණයක් තමයි. ඒ වගේම උෂ්ණත්වයේ වැඩිවීමක්. ඒ වගේම ජලය හිඟ වේවි. ඒ වගේ දේවල් තමයි අපි ලබන මාසයේ පුරාවට බලාපොරොත්තු වෙන්නේ. ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල සමහර විට අපි වරින් වර පුරෝකතන කරනවා. ගම් වතුරක් පවා එන්න ඉඩ කඩක් තියෙනවා. කොහොමදත් අපි ලබන අවුරුද්ද ගැන පුරෝකතනයක් කරනකොට මුල කාර්තුව අපි බලාපොරොත්තු වෙන්නේ මේ එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වුවහොත්. එතකොට ඒත් එක්ක වෙන්නේ අපට ජනවාරි ඉඳලා අප්‍රේල් දක්වාම වැස්ස අඩු වෙනවා. එතකොට වැස්සත් අඩු වෙනවා, උෂ්ණත්වය ඉහළ යනවා. ඒ අවුරුද්ද තමයි අපට තරමක් දැනෙන්නේ. අපට හැම පැත්තෙම අපහසු වෙනවා. ජලය හිඟ වේවි. ඒ වගේම උෂ්ණත්වය වැඩි වෙලා එලිමහනේ වැඩ කරන්න අමාරු වේවි. ඒ කියන්නේ අපි කියන්නේ කුඩා දරුවන්ට ඒ වගේම බෝනවන රෝග තියෙන අයට ඒ වගේම එලිමහනේ වැඩ කරන අපේ ජනතාවට මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න වේවි. ඒ කාලය තුල